කෝප්ප තියෙනවනේ කෝප්ප වයින් ග්ලාස් කියලා තියෙනවනේ ග්ලාස් එකේ හැඩේ කෝප්ප. දැන් අපිට තියෙනවා කැඳ බොණ්ඩ කෝප්ප, තේ බොණ්ඩ කෝප්ප, වතුර බොණ්ඩ කෝප්ප. මේවා ඔක්කොම අතර මේ පාත්‍රයේ තිබ්බොත් කෝකද වටින්නේ? පාත්‍රේ. පාත්‍රේ. ඒක මිලෙනොත් පාත්‍රේ ගාන වැඩි, වටිනාකම වැඩි. අපි කන බොන අනිත් දේවල් වල අපි ගන්න ආහාරය අනිත් අයට පේනවා. නමුත් මේකේ තියෙන දේවල් තව කෙනෙකුට පේන්නේ නැහැ. අනිත් එක බුදුරජාණන් වහන්සේ බොහොම සරලයි. අල්පේච්ඡයි. බුදුරජාණන් වහන්සේලා පැවිදි උත්තමයන් වහන්සේට අනුදැන වදාලේ මේ පාත්‍රේ තමයි ආහාර පැම් පහසුව වළඳන්න පානය කරන්න යොදා ගන්න කිව්වේ. දැන් අපි දෙන්න කවදාවත් පාත්‍රයක බත් කාලා නැහැ. නෑ නෑ. එතකොට වා හිතනවාද බුදුරජාණන් වහන්සේලා පිගානක බත් කයි කියලා, වළඳයි කියලා? කවදාවත් නැහැ. එතකොට ගොඩක් අය නොදන්න නිසා අපිට තියෙන්නේ මේක. අපිට පාත්‍රයක් නැහැ කියලා කප්පල තියෙනවා. දීසිවල තියෙනවා. පිගන් වල තියෙනවා. එහෙම තියන්න හොඳ නැහැ. ඒකෙන් අවමානයකට පත් කරනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒක කරන්න හොඳ නැහැ. ඒක නිසායි මම මේ පාත්‍රය පෙන්නුවේ. ගොඩක් අයගේ මේ පාත්‍ර තියෙනවා නිකන් පොඩි සයිස්. පුංචි ළමයින්ට තියලා වගේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි.